උතුරේ ඇති වූ ගැටුම් වලින් LTTE ත්‍රස්තවාදී හෝ 27 දෙනෙක් මිය යති. අද දිනේද වන්නි සටන් පෙරමුණේ ස්ථාන කිහිපයක ගැටුම් හටගැනින. වවුනියාවේ ඇති වූ ගැටුම් වලින් ත්‍රස්තවාදීන් 14 දෙනෙකු මිය ගොස් තිබේ. මෙහිදී හමුදා සමාජිකයෝ 2 දෙනෙක්ද තුවාල ලැබූහ. මන්නාරමේ ඇති වූ ගැටුම් වලින් ත්‍රස්තවාදීන් 10 දෙනෙකු මිය ගොස් තිබේ. 57 වන සේනාංකයට අයත් හමුදා බටපිරිස් ප්‍රහාර එල්ල කළහ. එක් හමුදා සෙබළුකු මෙහිදී ජීවිතක්ෂයට පත්විය. 7 දෙනෙක් තුවාල ලැබූහ. වැලිය ඇති වූ ගැටුමකින්ද එක් ත්‍රස්තවාදියෙකු මිය ගොස් ඇත. යෝධවැව උතුර පරප්ප කණ්ඩාල් අඩම්පන් දකුණ හා තිරුකේතීස්වරම් අවට ප්‍රදේශයේ ගැටුම් හටගැනින. මන්නාරම මඩු ප්‍රදේශයේදී පුද්ගල නාශක බෝම්බ 20ක් හා නවීකරණය කළ බෝම්බ 5ක් සොයා ගැනීමට ආරක්ෂක හමුදාව සමත් වූහ. යාපනය මුහමාලය ප්‍රදේශයේදීද ගැටුම් ඇති වූ බව උතුරේ ආරක්ෂක අංශ සඳහන් කරයි. මෙහිදී LTTE ත්‍රස්තවාදීන් 2 දෙනෙකු මිය ගොස් ඇත. මේ අතර මොළතිව් අලම්පිල්ලි විලාරත්ත ප්‍රදේශයේ පිහිටි මුහුදු කොටි කඳවුරකට ගුවන් හමුදාව ප්‍රහාර එල්ල කරයි. අද දහවල් 12:30ට පමණ එල්ල කළ මෙම ප්‍රහාරය සාර්ථක වූ බව ගුවන් නියමුවෝ සඳහන් කරති. LTTE ත්‍රස්තවාදීන්ගේ පීඩනයට ලක්ව සිටි තවත් සාමාන්‍ය වැසියන් 14 දෙනෙකු වන්නයේ සිට පැමිණ තලයිමන්නාරම හමුදා අනුකණ්ඩයට භාර වී ඇත.